එක. ඉතින් ඔයා පළවෙනි එපිසෝඩ් එක බලමු නැති කෙනෙක් නම් description එකේ තියෙනවා ඒකේ link එක පළවෙනි එපිසෝඩ් එකේ. කැමති නම් පුළුවන් එක බලන්න. කැමති නැත්නම් නිකන් හිට. එච්චර. ඕකේ මචං එහෙනම් වැඩි කතා නම් මනම් ඕනේ. අපි කෙලින්ම වැඩේට එන්ටර් වෙමු. කෙලින්ම කියන්නේ මචං අද පටන් ගද්දිම රජාට සුපිරිම මේකප් එකක් දාලා තමයි පටන් ගන්න හදන්නේ. ඉතින් මචං අපේ රජබොක්ක අලුතින් උගේ පොඩි පිළිමයක් වගේ එකක් හදලා ගෙන්නවලු. තාම බඩු පෙට්ටියේ තියෙන රජාවත් ඇරලා බලලා නැහැ. මේක එහෙම අද පටන් ගද්දිම ඉවරුණා බං. දැන් ඉතින් ඇවිදහන්කෝ ගුණා වගේ මොකෙත් හරි අහුනොත් එහෙම ඉවරයි. සකමුන් සලබලාස්. හොඳ වෙලාවට මුන් තැන දොයි. මුන් හැරලා හිටියන තමයි සකමුන් සලබලාස් වෙන්නේ. රජා හැරවන්නේ. තාම සකමුන් සලබලාස් වෙන්න පුළුවන්. ඒ වගේම රාජකීය ගොන් කාක්කා. ඌත් මාව සකමුන් කරන්න පුළුවන්. ඒව මේ වැඩක් නැහැ. මෙන්න මේ තිබ්බ මචං ලණුවක්. ඕක අපි හොයාගන්න ඕනේ. ලණු හොයාගෙන තව හොයාගන්න තියෙනවා පුඩිම. මේ තියෙන ලණුව. දැන් හොයාගන්න ඕනේ පුඩිම. මොකටද? මම දන්නේ නෑ මට මතක නෑ. ඔයාට මතක නැහැ පහලින් කමෙන්ට් කරන්න. ඕකේ මචං අර රජා උගේ ප්‍රතිමාව තියෙන පෙට්ටිය අන්බොක්ස් කරද්දිම සකබුන් වෙනකොට ගිල් මාට්ටක් ගහන්න හදන්නේ. ඕකේ මෙන්න මෙහෙ තමයි පුඩිම තිබ්බේ. මට මතක හැටියට. රජාගේ බෙල්ල කට්ටේ. අර තියෙන්නේ පුඩිම. පුඩිම අරන් මචං රජාට කුටින් සිහි වෙන්න පුඩිමෙන් මේකප් එකක් දෙන්න හදන්නේ. මේක අරන් යන්න ඕන අපි. අර මොකද්ද බං අර පෙට්ටිය හොයාගෙන. රජාගේ මොකද්ද? ප්‍රතිමාව දාලා තියෙන. ඒක තිබ්බේ අන්න හරි. මට දුවන්න බෑනේ කරුමෙට. අන්න ඒකයි අවාසනාව. අවාසනාව මහත වලහංකෝ. පටන් ගාදිම දුවන්න බැරි වුණා මම මේ කෙහෙල් මල් නම් මට එපා වෙනවා. පටගාලා ඉවරනවා බං ඒක. ඕක අල්ලලා ගහන්න ඕනේ රෝල් කරලා රජාගේ හරි කෙප්පලේ දිනලාගේ හරි මං කියන්නේ නැහැ ඉතින්. ඕකේ මචං අපි යන් ගේමින් යන්න බෑ මං හිමින් යන්නේ. හෙලෝ මොකෙක්වත් පේන්නේ නැහැ මොකෙක් හරි මාර්ක්නොත් ඉවරයි ඉතින් ඇයි දුවන්න බෑනේ. මේ තියෙන පෙට්ටකම ඔන්න බලන්න මම පෙට්ටකමට කරන වැඩි කොහමද රජාගේ පිළිමේ තඹ රත්තරන්ද කොහෙද බං. තඹ රත්තරන් බැරි නම් තඹ ඇල්මීනියම් හරි මේක එහෙම අයින් කරලා මෙතනට දාන්න මචං කුඩිමයි යනවා එකතු කරලා සුපිරි වගේ දෙමැටික් යා ඔන්න බලන්න. කිලිම මචං අන්බොක්ස් කරපු ගමන් පුඩිම මූණේ. එතකොට මතක් වෙන්නේ කාද උට පුටින්. ඔන්න බලන්න සාකබුම් කොහමද මේකප් එක ලස්සනයි.